හරි අපි දැන් බලමු 1984 තාපයෙන් සීගී එක. මේකේ කියලා තියෙනවා එකිනෙකට මිශ්‍ර වෙන්නේ නැති AB කියලා ද්‍රව දෙකක් තියෙනවලු. ඒකේ C කියලා ස්කන්ධයක් ගිලිලා තියෙනවා. B වල එකකින් පරිමාවෙන් භාගයයි A වල මේකේ පරිමාවෙන් භාගයයි යන විදිහට. හරි. A වල ඝනත්වය දීලා තියෙනවා ρ A කියලා. B වල ඝනත්වය ρ B කියලා දීලා තියෙනවා. කියන උෂ්ණත්වය T ප්‍රමාණයකින් වැඩි කරනවලු. A වල B වල C වල පරිමාප ප්‍රසාරණතා සංගුණිකයන් දීලා තියෙනවා gamma A, gamma B, gamma C කියලා. අපෙන් අහන්නේ T වල කියන. අර උෂ්ණත්වය T වලින් වැඩි කරපුවාම කියනවා මේ B වල B වලින් මේ ඝණය සම්පූර්ණයෙන්ම අයින් වෙනවා. ඒ B වල ගිලෙන්නේ නැහැ. එයා ගිලෙන්නේ A වල විතරයි. ඒක තමයි කියන්නේ මෙතන. අපි දැන් දන්නවා මෙතනදී මේක මත උඩුකුරු තෙරපුම් බලයක් තියෙනවා මේකේ බරට සමාන වෙනවා. ඒ උඩුකුරු තෙරපුම් බලය B වලිනුත් ඇති වෙනවා A වලිනුත් කොටසක් ඇති වෙනවා. උඩුකුරු තෙරපුම අපි දන්නවා mg සමානයි v rho g කියලා. g ට g අයින් වෙනවා. ඒතකොට m සමානයි v rho ට. හරි. මම දැන් පළවෙනි අවස්ථාව හිතන්න. පළවෙනි අවස්ථාවේ මේකේ ස්කන්ධය m v rho කියන්නේ මෙයාගෙනුත් v rho එකක් ඇති වෙනවා මෙයාගෙනුත් v rho එකක් ඇති වෙනවා. ඔය දෙන්න එකතුව තමයි සමස්තය විදිහට අපි ගන්න. හරි. දැන් A වලට මම ගන්න. A වල පරිමාවෙන් භාගයක් නම් මෙයාගේ පරිමාව v කියලා මම හිතුවොත් එහෙම v බෙදීම දෙකක් A වල ගිල්ලා තියෙනවා. ඒ ද්‍රවයේ ඝනත්වය ρ A. ධන B වල ඉන්න කොටස v බෙදීම 2යි ρ B කියලා හම්බ වෙනවා. හරි. එතකොට මෙයා මම පළවෙනිව විදිහට ගන්නවා. දෙවෙනි අවස්ථාවේදී කියන්නේ B වලින් සම්පූර්ණයෙන්ම ද්‍රවය අයින් වෙනවා කියලා. ඒතර B වලින් අයින් වෙනවා කියන්නේ A වලට යනවා කියන. ඒතර V බෙදීම දෙකක් B වලින් අයින් වෙලා A V බෙදීම දෙකක් ඒ ද්‍රවය තුලම තමයි ගිල්ලා තියෙන්නේ. ඒතර ඒ ද්‍රවය තුල ගිල්ලා තියෙන ප්‍රමාණය V ට සමානයි. හරි. එතකොට මෙතනදී ස්කන්ධය වෙනස් වීමක් වෙන්නේ නැහැ. එතකොට ස්කන්ධය M තමයි මෙතනදී V කියන්නේ එයාගේ පරිමාව කලින් පරිමාව අපි ගත්තේ මෙතන V බෙදීම දෙකයි උඩ V බෙදීම දෙකයි. එතකොට සම්පූර්ණ එක V. හැබැයි මෙතන උෂ්ණත්වය වැඩි කරා ඒතකොට පරිමාවත් වැඩි වෙනවා. හරි. එතකොට මම V ට දානවා V වතාවක් එක ධන ගැමා C ගුණ කිරීම T කියලා. මොකද අපි දන්නවා යම් උෂ්ණත්වයක් වැඩි කරාට පස්සේ සමස්ත පරිමාව වෙන්නේ ආරම්භක පරිමාව වතාවක් එක ධන පරිමාව ප්‍රසාරණතා සංගුණකයේ ගුණ කිරීම ඩෙල්ටා තීටාවෙන් කියලා. එතකොට මෙතනදී T උෂ්ණත්වයේදී තමයි ඉන්නේ මුලදී තිබ්බ V පරිමාවක් මේකට. ඒතකොට T වලින් වැඩි කරපුවාම මෙතෙන්ද V එනවා. එක ගැමා කියන්නේ C වල පරිමාව ප්‍රසාරණතා සංගුණකයේ ගැමා C. එතකොට මෙතන උෂ්ණත්වය වැඩි කරේ T වලින්. ඒතකොට T තමයි මෙතෙන් එන්නේ. ඒක නව පරිමාව මේක. ඒක ගුණ කරනවා ගිල්ලා තියෙන A වල ඝනත්වය. A වල ඝනත්වය ගත්තොත් එහෙම අපි දන්නවා මේකේ වගේම ඝනත්වය ඉන්නේ අපිට අලුත් ඝනත්වය මම මේ රෝ ඩෑෂ් කියලා දැම්මොත් එහෙම රෝ නෝට් කියන ආරම්භය බෙදෙනවා එක ධන ගැමා ඩෙල්ටා තීටා වලින්. හරි. එතකොට උෂ්ණත්වය ඩෙල්ටා තීටා වලින් වැඩි කරොත් අපිට හම්බෙන ඝනත්වය තමයි ආරම්භක ඝනත්වය බෙදෙනවා එක ධන ගැමා ඩෙල්ටා තීටා වලින්. හරි. එතකොට මම මේක ආදේශ කරගන්නවා. ආරම්භයේදී තිබ්බේ T වලින් වැඩි කරන්න කලින් තිබ්බේ රෝ A ඝනත්වය. මොකද ඕනේ අපිට රෝ කියන්නේ දැන් C ගිල්ලා ඉන්නේ A වල රෝ A බෙදීම 1 ධන ගැමා A වතාවක් T. මොකද A වල ඝනත්වය තමයි වෙනස් වෙන්නේ ඒක. හරි. එතකොට මට මේක ගන්න පුළුවන් 2 කියන්නේ. හරි. එතකොට මම 1යි 2යි සමාන කරනවා. 1යි 2යි සමාන කරපුවාම V බෙදීම 2 වතාවක් රෝ A ධන V බෙදීම 2 වතාවක් රෝ B සමානයි V රෝ A වතාවක් 1 ධන ගැමා C T බෙදීම 1 ධන ගැමා A වතාවක් T කියලා හම්බ වෙනවා. හරි. ඊට පස්සේ මට මේ V ට මේ V අයින් කරන්න පුළුවන්. V වලින් බෙදෙනවා මෙතන පද තුනම.
ඊට පස්සේ මම පද තුනම මෙතනයි දෙකෙන් ගුණ කරගන්න. හරි. එතකොට මට හම්බ වෙනවා රෝ A ධන රෝ B මෙයා මම මෙතෙන්ද කියනවා ගුණ කිරීම එක ධන විතරම වරහන් හදන මේ දෙන්න ගුණ කරනවා මෙයා. දෙකේ ඉලක්කම ඔක්කොම ගුණ කරලා මෙයා මේ පැත්තට ගෙනියනවා. එක ධන ගැමා AT සමාන වෙනවා 2යි රෝ A වතාවක් එක ධන ගැමා C T ට. හරි. එතකොට මේකේ උත්තර දිහා බලපුවහම මේක තියෙන්නේ දෙවෙනි උත්තරේ. තුන්වෙනි උත්තරේ. හරි. එතකොට අපිට මේකට උත්තරේ විදිහට ගන්න පුළුවන් තුන්වෙනි එක. එතකොට දැන් කතා කරේ 1984 තාපයේ සිදුවීමද.